Hello කොහොමද ඔයාලට ඉතින් අදත් live with my girls YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද පොඩ්ඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. මගේ Dyson Air Wrap එකයි Air Straighten එකයි කොහොමද ඔයගොල්ලන්ගේ කොණ්ඩේට use කරන්න කියලා පෙන්නන්න, හරි product එක කොහොමද ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන් වෙන්නේ කියලා පෙන්නන්න පොඩි review එකක් කරන්න. මේක paid promotion එකක් නෙමෙයි. Dyson එකේ මට මුකුත් කරන්න කියලා නෙමෙයි. මම හිතලා තමයි ඔයගොල්ලන්ට මේක කරන්නේ. ඒකට ඔයගොල්ලන්ට හරි product එක ඔයාලගේ කොණ්ඩේ ස්වභාවය අනුව තෝරගන්න පුළුවන් වෙන්න ලේසි වෙන්න. ඉතින් දිගටම රැඳිලා ඉන්න. අද වීඩියෝ එකේ මම ඔයගලන්ට පෙන්නන්නේ කොහොමද මේ ප්‍රොඩක්ට්ස් යූස් කරන්නේ, මොන වගේ කොණ්ඩයකටද මේක ගැලපෙන්නේ කියලා. ඉතින් මම නාපු වෙලාවක තමයි මේක ගත්තේ. ඒතර ඔයගලන්ට හරියටම රිවිව් එක පෙන්නන්න පුළුවන් හින්දා. पेनदे मगे कोंडे अदे मम तुदिයට තියෙනවා මම සාමාන්‍යයෙන් මම කොණ්ඩේ මගේ ස්ට්‍රේට් තියෙනවා මම කොයි වෙලාවෙත් කොණ්ඩේ ස්ට්‍රේට් එකේ නයන් කරනවා හැබැයි මේ මගේ ඇත්ත කොණ්ඩේ මේ වගේ මීට වඩා පොඩක් ෆ්‍රිසි වෙන ආපු ගමන් නිසා ගොඩක් ෆ්‍රිසි ඒ වගේම ගොඩක් අමුතු කර්ල් එකක් තියෙන්නේ හොඳ කර්ල් එකක් මට ඉස්සර තිබුණා හැබැයි කොණ්ඩේට එක જાති කෙමිකල් જાති ඩයි කරලා ස්ට්‍රේට් කරලා එහෙනම් මගේ කොණ්ඩේ ඇත්තටම සමත් වෙලා තියෙන්නේ ඒ නිසා මගේ නැචරල් කර්ල් එක නැහැ හරිම ෆ්‍රිසි dry hair එකක් තමයි මට තියෙන්නේ. ඉතින් මම හිම Dyson අපි හැමෝම දන්නවා මේ දවස් Dyson එකේ අලුත් products ඇවිත් තියෙනවා, curl එක ඇවිත් තියෙනවා. එයා straighten එක ඇවිත් තියෙනවා. ඉතින් ඒක නිසා මම ඒ හැම එකම ගත්තා. අද තමයි මට මගේ straighten එක හම්බුනේ. මට හිතුණා මේක ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. මොකද මට පුද්ගලිකව හිතන දෙයක් තමයි අපිට මේ යා රැප් එක, යා ස්ට්‍රේට්න එක, ඩ්‍රයර් එක කියන ಜಾති තුනම ඕන වෙන්නේ නැහැ. දැන් මට ඇත්තටම මම තුනම අරගෙන තියෙනවා. මට ඇත්තටම අපි මම හිතලා සල්ලි ඇත්තටම අපරාධි වේස්ට් වුණා කියලා. ඉතින් ඒක නිසා තමයි මම හිතුවේ ඕගොල්ලොත් එක්ක එක ෂෙයා කරගන්න. ඕගොල්ලෝ Dyson ප්‍රොඩක්ට් එකක් ගන්න හිතේ තියෙනවා නම් මේ ප්‍රොඩක්ට්ස් තුන කොහොමද වැඩ කරන්නේ කියලා මම honestly පෙන්නන්න හිතුවා. මොකද එතකොට ඒකේ ඔයාලට අයිඩියා එකක් අරගෙන ඔයාලට ගැළපෙන ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන්. බොරුවට සල්ලි නාස්ති කරන්නේ නැතිව කියලා හිතච්ච නිසා තමයි මම මේ වීඩියෝ එක අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න හිතුවේ. Dyson එකේ මේ hair dryer එක මේක මම අරගෙන දැන් අවුරුදු 3ක් විතර වගේ වෙනවා. මේ තියෙන්නේ Dyson එකේ original hair dryer එක. ඒකට මේ වගේ මේක magnet එකක්. මේකට මෙහෙම කොණ්ඩේට අපිට අවශ්‍ය විදිහට කැලි මෙහෙම magnet එකෙන් connect කරගන්න පුළුවන්. curly hair එකක් නම් තියෙන්නේ. curly hair එක maintain කරන්න ඕන නම් එන්න මේ curly hair එක maintain කරන ඒ tool එකක් මේ Dyson hair dryer එකේ තියෙනවා. එතකොට මම මුලින්ම මගේ hair dryer එක පාවිච්චි කරලා hair එක dry කරලා ඊට පස්සේ මට කලින් තිබුණ මේ GHD කියන iron එක මේකට දැන් අවුරුදු 10කට වඩා වැඩි මම මේකෙන් කොණ්ඩේ dry කරලා මේ GHD iron එකෙන් තමයි කොණ්ඩේ straight කරේ. හැබැයි මේ GHD iron එක ඇත්තටම හොඳයි. ගොඩක් හොඳයි. හොඳට straight වෙනවා. හැබැයි මේක ඉතින් අර hot plate එක වගේ ඉඳලා කොණ්ඩේ නිකන් ගොඩක් damage වෙන්න බලන අපි කොච්චර heat protections පාවිච්චි කරා. ඉතින් මට ඇත්තටම ඒකත් එක හේතුවක් ඔය කොණ්ඩේ ගොඩක් damage වෙන්න. මොකද මම කොයි වෙලෙත් නිතරම iron කරනවා කොණ්ඩේ. මේ තියෙන්නේ මගේ Dyson Air Wrap එක. මේකේ මේ විදිහට මේක අරගෙනත් දැන් මම මාස 4ක් විතර වගේ වෙනවා. මේකේ මේ විදිහට tools ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවා. ගොඩක් TikTok videos ඔයගොල්ලෝ දැකලා ඇති. ඉතින් ඒක නිසා කොහොමද මේකේ මොනවද වෙන්නේ කියන එක ඔයගොල්ලන්ට අමුතුවෙන් මම කියන්න ඕනේ නැහැ. මට පෙන්වන්න ඕන මේ දෙකේ වෙනස විතරයි. මෙතන තියෙනවා මේ tool එක තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක මෙන්න මේ tool එකෙන් තමයි
මේ ටූල් එකෙන් තමයි මේ විදිහට කොණ්ඩේ මේ ස්මූතින් කරලා ඩ්‍රයි කරන්නේ. එතකොට ඔයාලට තේරෙන්නේ Dyson එකේ අමුතුවෙන් මෙහා ඩ්‍රයර් එකක් ඕන, හෙයාර් ඩ්‍රයර් එකක් අපිට ඕන වෙන්නේ නැහැ. එතකොට හෙයාර් ඩ්‍රයර් එක ඇත්තටම මට හිතෙන්නේ දැන් අලුතෙන් ආපු Dyson එකේ හෙයාර් ඩ්‍රයර් එකක් ගන්න එපා. එතකොට මේක ඔයාලගේ කොණ්ඩේට මේ ටූල් සෙට් එක නම් ගලපෙන්නේ මේක ගත්තොත් ඔයාලට හෙයාර් ඩ්‍රයර් එකක් ගන්න ඕනේ නැහැ. නැත්නම් එයා ස්ට්‍රේට්න එක නම් ගන්න. ඒකටත් හෙයාර් ඩ්‍රයර් එකක් ඕන වෙන්නේ නැහැ. දැන් මේකේ කොණ්ඩේ ඩ්‍රයි කරන මේ ටූල් එකෙන් එතකොට ඔයාලා දන්නවා ඇති මෙන්න මේ ටූල් එකෙන් මෙන්න මේ ටූල්ස් දෙකෙන් තමයි කොණ්ඩේ අපේ කර්ල් කරන්නේ. මෙතන තියෙනවා ලොකු මහතට එකක් තියෙනවා. ඒ වගේම හීනියට තියෙනවා. ඔයගොල්ලෝගේ කර්ල් එකේ සයිස් එක අනුව ඒක ඔයගොල්ලෝ පෙන්නලා තියෙනවා මේ Dyson එකේ කොහොමද කියලා. කොහොමද කරන්නේ කියලා ඔයාලට පේනවා ඇති. ඊළඟ ටූල් එක තමයි මෙන්න මේ ස්ට්‍රේට්නර් ටූල් එක. මෙන්න මේක හින්දා තමයි මට ඇත්තටම ඕන උනේ මේ යාලක් ගන්න අපේ. හැබැයි මේ පෙන්නන විදිහට මගේ කොණ්ඩේ ඒ විදිහටම ස්ට්‍රේට් වෙන්නේ නැහැ. මේ ටූල්ස් දෙකෙන් මොකක් පාවිච්චි කරත් ඔයාලට පෙන්නන්න කොහොමද කියලා. මේ ටූල් දෙක ඇත්තටම මට වර්ක් කරේ නැහැ. ඉතින් ඒ දිග කොණ්ඩයක් නම් ඔයාලට තියෙන පොඩි වේවි එකක් එක්ක ගොඩක් ස්ට්‍රේට් එකට හුරු දිග කොණ්ඩයක් නම් ලස්සන කර්ල්ස් හදා ගන්න ඕන නම් මේ ටූල් සෙට් එක ඇත්තටම ගැලපෙනවා. මේ ටූල් සෙට් එක හොඳයි. ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මගේ වගේ ෂෝට් ගොඩක් කර්ලි හෙයාර් එකක් නම් ඕගොල්ලෝ ස්ට්‍රේට් කොණ්ඩයක් නම් බලාපොරොත්තු වෙන්නේ මේ Dyson එකේ මේ ටූල් සෙට් එක හරියන්නේ නැහැ කියලායි මගේ පුද්ගලික මතය. මොකද ඔයාලා හොයන ඒ ස්ට්‍රේට් එක මේ ටූල් සෙට් එකෙන් ඔයගලන්ට ගන්න බෑ. හරි දැන් මම ඔයගලන්ට මේක අන්බොක්ස් කරන්න යන්නේ. මගේ අලුතෙන්ම ගත්තු අද ගනිපු මේ heat air straightener එක. මේක මම ගත්තේ මේක ඇත්තටම ඔෆර්ස් දාලා තිබුණා Black Friday එක. ඉතින් මගේ හස්බන්ඩ් ප්‍රයිස් බීට් එකක් කරලා තමයි ගත්තේ. මොකද නැත්නම් මේක 600 ගාණක් වෙනවා. මෙයා මේක 499කට ගත්තේ JB Hi-Fi එකෙන්. ඔයගොල්ලෝ යනවා නම් David Jones එකේ 400 ගාණකට ආදර ගන්න ප්‍රයිස් බීට් කරලා මේවා ගන්න පුළුවන්. ඒ කියන්නේ අඩුවෙන් කොයි හරි තැනක තියෙනවා නම් අපිට ඒක මෙච්චර මේ අහවල් තන අඩුවෙන් තියෙනවා කියලා අපිට පෙන්නලා අපිට ප්‍රයිස් බීට් කරලා ඕස්ට්‍රේලියාවේ ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ එහෙම මොකක් හරි විශේෂයක් තියෙනවා නම් හොයලා බලන්න එක එක තැන්වල එක එක ගණන්. එතකොට අඩුම තැනින් ගන්නවා නම් ඒක එහෙමයි. නැත්නම් අපිට ඒ අඩුම තැනට යන ගොඩක් දුරයි නම් ඒ අඩුම තැනේ අපි ප්‍රූෆ් පෙන්නපුවම අපි ළඟම තියෙන ෂොප් එකට මෙතන මෙහිම අඩුවට තියෙනවා කියලා ඒගොල්ලෝ ගොඩක් ෂොප්ස් වල ප්‍රයිස් බීට් කරනවා. ඉතින් ඔයගොල්ලෝ බඩුවක් මොනවා හරි වටන කියලා දෙයක් ගන්නවා නම් ප්‍රයිස් බීට් ඔප්ෂන් එකක් පොඩ්ඩක් මතක තියාගන්න. ඔයාලට ප්‍රයිස් බීට් කරලා අඩුවට ගන්න පුළුවන්. මේක මම ගත්තේ 499ට. ඊට අඩුවට තියනවද මම දන්නේ නැහැ. මම හස්බන්ඩ් මම දෙන්නම ඉන්ටර්නෙට් එකේ හොයලා තමයි ඒ ගාන බත් ගත්තේ. දැන් මේක මේ තියෙන මගේ හේයස් මේ වගේ චූටි රස්නේ මේ මැෂින් එකක් තියෙනවා. ඒක මේ වගේ පොඩි හීට් පැඩ් එකකුත් දෙනවා. කලින් අර මගේ මම පෙන්නපු එයා රැප් එකටත් මෙන්න මේ වගේ හීට් පැඩ් එකක් ආවා. දැන් මේ Dyson ස්ට්‍රේට්නර් එකටත් මේ වගේ හීට් පැඩ් එකක් එනවා. එනවා ක්වික් ස්ටාර්ටර් ගයිඩ් එකක් එනවා. ක්වික් ස්ටාර්ටර් ගයිඩ් එකේ කොහොමද මේක වැඩ කරන්නේ, කොහොමද අපි අයන් කරන්නේ කියලා විස්තර ටික එනවා. අපිට ඩ්‍රයර් එකක් ඕන වෙන්නේ නැහැ. ඒකට ඩ්‍රයර් එකක් ගන්න ඔප්ෂන් එක අපි මේක ගත්තත් කලින් මම පෙන්නපු යාලප් එක ගත්තත් දෙකෙන් කෝව ගත්තත් අපිට ඩ්‍රයර් එකක් කියන එක වෙනම ගන්න ඕන වෙන්නේ නැහැ. ඒත් එක්කම style from wet to dry කියලා ඒ කියන්නේ තෙත කොණ්ඩෙම අපිට ස්ටයිල් කරන්න පුළුවන්. ෆනි පාර්ට් එක තියෙන මේකේ ප්ලග් එක Dyson එකේ ප්ලග් එක මෙන්න මේ වගේ පොඩිවට කලින් එකෙත් එහෙමයි. බට් මේකේ ප්ලග් එක ටිකක් වෙනස්. රීසන් තියෙන්නේ Dyson එකේ යාලප් එක. hair straightener එක. මේ බටන් එක තියෙන පොඩ්ඩක් පහත් කරාම ඔන්න straightener එක open වෙනවා. අයම්සනකොට straightener එක close වෙනවා. පස්සේ මෙතන buttons options වගේක් තියෙනවා. මේ උඩ බටන් එකෙන් කරන්නේ temperature control කරන එක. දෙවෙනි බටන් එකෙන් කරන්නේ air flow එකේ speed එක අඩු වැඩි කරන එක. තුන්වෙනි එක කරන්නේ cool mood එක. ඒ කියන්නේ අපිට අපේ කොණ්ඩේ straight කරනකොට cold එකෙන් straight කරන්නත් පුළුවන්, heat එකෙන් straight කරන්නත් පුළුවන්. එතකොට මේක wet or dry කියලා අපි කොණ්ඩේ select කරන්න පුළුවන්. දැන් මම හිත කොණ්ඩේ dry කරන්නේ නැත්නම් එහෙම නැත්නම්
ඩ්‍රයි කොණ්ඩයක්ද ට්‍රයි කරන්න කියලා මෙතන සිලෙක්ට් කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන power එක හෝ ස්ටෑන්ඩ් බයි කියන බටන් එක මෙතන තියෙනවා. ඉතින් වීඩියෝ කරන live with my girls මගේ අක්කිත් ඇවිල්ලා ඉන්නවා. ළමයි ඒගොල්ලෝ එක්ක තමයි ඉතින් මම මේ වීඩියෝස් කරන්නේ. අපි දැන් මේ තියෙන මයි කොණ්ඩේ අර තෙතට ටික වේලීගෙන එන ඔයාලට පේනවා ඇති කොච්චර මේ ෆ්‍රීසීද කියලා මගේ කොණ්ඩේ දැන් වේලීගෙන ඉන්නේ හලෝ දැන් මේක ඇත්තටම ගොඩක් ඩ්‍රයි වේගෙන ෆ්‍රීසී වේගෙන ඉන්නේ මේ පේනට ඔයාලට කර්ල් එක මගේ කොණ්ඩේ මම ලස්සන කර්ල් එකක් නෙවෙයි දැන් තියෙන්නේ හරිම මේ දිගැරිලා පොඩි සවුත් වෙලා රෙඩ් ගොඩක් ඩ්‍රයි වෙච්ච කොණ්ඩයක් තමයි දැන් තියෙන්නේ. මම දැන් ඔයගලන්ට කරන්න යන්නේ මගේ කොණ්ඩේ දෙකට බෙදලා එක පැත්තකින් Dyson එයාරැප් එකකින් කොහොමද අර බ්‍රෂ් එකෙන් මගේ ස්ට්‍රේට් වෙන්නේ අනිත් එක කොහොමද මේ Dyson ස්ට්‍රේට් එකකින් වෙන්නේ කියලා දෙපැත්තේ වෙනස ඔයගලන්ට ඉස්සෙල්ලාම පෙන්නන්න තමයි හදන්නේ. මම කොණ්ඩේ දෙකට බෙදුවා. දෙකට බෙදලා මේ පැත්තට මම යූස් කරන්නේ එයාරැප් එකේ මුලින්ම මේකේ wet and dry කියලා ඔප්ෂන් එකක් නැති නිසා මම මගේ එයාරැප් එකේ dry තියෙනවා ස්පීඩ් එක තියෙනවා ඔයාලට ටූල්ස් චේන්ජ් කරන්න මෙන්න පහල පොඩි කෑල්ලක් තියෙනවා ඒ කෑල්ල එහෙම පහත් කරපුවාම මේ ඔයාලට මේ ටූල්ස් අයින් කරලා පුළුවන් ඊට පස්සේ ආයේ මේ විදිහට ක්ලික් වෙනවා right දැන් කොච්චර කරත් මේ විදිහට මගේ මේ වේවි ගතිය මේ විදිහට මෙහෙම තියෙනවා මම සෙප්තැම්බර් තමයි අන්තිමට කැරටින් එක කරේ ඒක නිසා ඒක පොඩ්ඩක් මතුවලා එනවා දැන් අතුල් මෙහෙම බලද්දී ඔයගලන්ට පේනවා ඇති ලොකුවට මගේ අර ස්ට්‍රේට් වෙලා නැහැ කොණ්ඩේ මෙහෙමයි දැන් මම මේක කරන්නේ මම මේ Dyson products එක ගත්තේ කොඩි ස්ට්‍රේට් කරගන්නනේ ඒ සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේක ස්ට්‍රේට් කරන්න ගන්නේ මේ කියලා මගේ මම වගේ හිතලා කවුරුහට මේ ප්‍රොඩක්ට් එක ගන්න හිතන් ඉන්නවා නම් තමයි මම මේ රිවිව් එක දාන්නේ. දැන් මේකේ කවුරුහට දැන් මගේ කොණ්ඩේ කර්ල් කරගන්න ලොන්ග් හෙයාර් තියෙන කෙනෙක් කර්ල් කරගන්න කැමති නම් ඉතින් මේක ඇත්තටම ගොඩක් හොඳ මම කලින් කිව්වලු වේවි ලස්සන ස්ට්‍රේට් දිග කොණ්ඩේ ඇතුලේ ගේන මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම හොඳයි. මොකද මේකේ ටක් කරලා බ්‍රෂ් කරගත්තම ඕනේ පොඩ්ඩක් ස්ට්‍රේට් වෙනවා. ඒ වගේම ටක් කරලා මේ ෆ්ලට් කරගන්න පුළුවන්. මම පෙන්නන මේකේ ප්‍රකොණ කර්ල් කරලා පෙන්නන්නම් මගේ අර ගොඩක් දිග කොණ්ඩයක් නැති නිසා ඉතින් හරි මට අතර මේක ඒකයි මම මේක යූස්ෆුල් නැහැ කියලා ඉතින් ගොඩක් කොණ්ඩ දිග කොණ්ඩයක් නැති නිසා ඒ වගේ තමයි කර්ල් එක හිටින්නේ මේක මම මේ හෙයාර් ස්ටයිලිස්ට් කෙනෙක් කියන්නේ මම ඔයාලට ප්‍රොඩක්ට් එකට දෙන්නනේ මෙන්න මේ විදිහට ඔයාලන්ට කර්ල් එක හිතෙනවා කොට දැන් මගේ වගේ කොට කොණ්ඩයකට මෙහෙම කර්ල්ස් කරාම මට හිතෙනවා මට ඒක සූට් නැහැ කියලා මට හිතෙන දේ ඔයාලට මම දෙන්න පුළුවන් ඒක නිසා තමයි මට මේ ප්‍රොඩක්ට් එක එච්චර යූස්ෆුල් නැහැ කියලා හිතුනේ මොකද මම ගොඩක් දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ මගේ මෙහා පැත්තට කොහොමද Dyson එයා ස්ට්‍රේට් එක යූස් කරලා කොහොමද පෙන්නන්න ස්ට්‍රේට් වෙන්න කියලා පෙන්නන්න තමයි දැන් මේක ගන්න පෙන්නන්න ඇති මේ ඔක්කොම ටික පෙන්නනවා මෙතන මට මේ සබ්ජෙක්ට් එක මට හොයනවා කියලාම හිතෙනවා මේ ඔනලයින් 40 සෙල්සියස් වලට අප් වෙනවා මේක හීට් එක ඔයගලන්ට වැඩි වෙනවා පෙන්නනවා ඇති මට මේ කූල් මෝඩ් එකේ තියෙනවා මම මේක හොට් මෝඩ් එකට මාරු කරනවා. ඒකත් ඔයාලට තේරෙන්න චූටි එහෙම කවුල් කවුල් විතර ඒක තමයි ඇත්තටම මේක තියෙන ඩ්‍රයර් එක.
මෙතනින් dry වෙනවා. මෙතනින් තමයි කොණ්ඩේ ඔයගලන්ගේ ස්ට්‍රේට් වෙන්නේ. අපිට මේක මෙහෙම සිලෙක්ට් කරලා ඔයාලට ඕන දැන් මම 140 මේ තමයි තියෙන 1 පේනවා මම ආයේ 80 110 140 140 වෙනකන් ඔයගලන්ට සිලෙක්ට් කරලා ටෙම්පරේචර් වැඩි කරලා බලන්න. මම 140 වලට සිලෙක්ට් කරලා වැඩි කරගත්තා. ඊට මම පේනදී ෆෑන් එක ඔයාලගේ ස්කැල්ප් එක පැත්තට කරන්න එපා. එතකොට මේක ඕෆ් කරපු ගමන් උඩට වදින ඔයාලගේ ස්කැල්ප් එකට. ඒක ඔයගොල්ලෝ හැම වෙලාවෙම ෆෑන් එක අනිත් පැත්තට කරලා තමයි කරනවා. ක්ලෝස් වෙච්ච පැත්ත ඔයාලගේ ස්කැල්ප් එකට තියෙනවා. Face කරන්න ඕනේ කුඩි වල පේනවා ඇති. යූස් කරන්න නැතුනම මේක එයා ඔටෝ පෝස් වෙනවා. ගොඩක් අපේ දෙයක්. ඊට පස්සේ එයා ඔන්නවා. මොනවායි දැන් මොකද කරන්නේ? මේ හරියම මම කියලා කියනවා. තමයි කොණ්ඩේ දෙකයි කොණ්ඩේ. දැන් ටක්කල් කරලා බලන්න. දැන් මෙතනින් වලට බෙඩ් වයි කොණ්ඩේ බෙඩ් එක රයිට් කියලා ඔප්ෂන් එක සිලෙක්ට් කරනකොට මම බෙඩ් වයි කොණ්ඩේ බෙඩ් තමයි ඒකට මම ෆෑන් ස්පීඩ් එකත් ලෝ හයිට් කියලා ඔප්ෂන් දෙකක් තියෙනවා. මේ පවර් බටන් එක අර ස්පීඩ් එක. හරි. දැන් මම ඔයගලන්ට ටක් ගාලා කරගෙන පෙන්නන්න හදන්නේ. 50ක් ඇතුළේ මොන මට පුරුදු වෙනවා. ඔයාලට පේනවා චතුර් පැත්ත වගේ තාම කරලා ඉතින් මම ඔක්කොම ටික කරලා පෙන්නන්න ගන්න මම උත්තර නිසා හැම වෙලාවෙම මේක එකම දෙයක් වෙනවා. හැම වෙලාවෙම මේ ෆෑන් එක ඔයගොල්ලෝ ටෙම්පරේචර් හොයලා ස්කැල්ප් එක පැත්තට කරන්න එපා. පිච් වෙනවා. ස්කැල්ප් එකෙන් එළියට පැත්තට කරන්න. මේ මම වල පෙන්නන්නේ මේ තියෙන මගේ Dyson या स्ट्रेट करप या स्ट्रेट करप මේ දින මගේ Dyson අර බ්‍රෂ් එකෙන් ස්ට්‍රේට් කරප එක තමයි ඉතින් මම මේක මේ කප් එක හපු නිසා මේ එහෙම හිතෙනවා ආයෙත් මේක වේවි එක යන්නේ නැහැ. දැන් ඔයාලා වේවි ආයෙත් කැමති කෙනෙක් නම් ඉතින් මේක ඇත්තටම හොඳයි. දැන් මම මගේ ස්ට්‍රේට් යනවා. ඔයගොල්ලෝ ගන්න මෙන්න මේ විදියට ඔයගලන්ට මේ ප්‍රොඩක්ට්ස් දෙකේ වෙනස ඔයගලන්ට පේනවා ඇති. දැන් මම මේ පැත්තට ඕන මේකෙන් කරලා පෙන්නන්නම්. සෙල්ෆ් ක්ලීන් කරන ආතන දෙන්න අපි සාමාන්‍යයෙන් අයින් කරනකොට පෑන් එක පොන්තු නාන ඔයිල් සේවය හරියට මේ තියෙනවා. ඔයාලට පේනවා නේද වෙනස? සම්පූර්ණ කොණ්ඩේ තියන් කරේ නැහැ. ඔයාලට පේනන්න මේ මම සම්පූර්ණ කොණ්ඩේ අයින් නොකර උඩෙන් විතරක් අයින් කරලා මේ තියෙන්නේ මගේ කොණ්ඩේ හොඳටම අයින් කරේ. උඩින් ටක්කම වල පේනවා දෙපැත්තේ විතර මේ දැන් දෙපැත්තට පාවිච්චි කරන්නේ ස්ට්‍රයික්. මේ විදිහට තමයි ඔයගොල්ලන් කොණ්ඩේ ස්ට්‍රේට් වෙන්නේ. මේක ඇත්තටම ඔයගොල්ලෝ ස්ට්‍රේට් කරන්න කැමති කෙනෙක් නම් මේක තමයි ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රොඩක්ට් එක. හැබැයි ඔයගොල්ලෝට ලොන් වේවි හෙයර් ස්ට්‍රේට් හෙයර් එකක් තියෙනවා නම් ඒක ලස්සනට කර්ල්ස් කරගෙන යන්න ඕන නම් මේක තමයි හොඳම ප්‍රොඩක්ට් එක. ඉතින් මම මේ දෙක ඔයගොල්ලන්ට පෙන්නුවේ ඔයගොල්ලන්ගේ සල්ලි එතකොට නාස්ති වෙන්නේ නැහැ. ඔයාලා දන්නවා ඔයාලට ගන්න ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා.
මේ දෙකේම ඉන්බිල්ට් hair dryer එක තියෙනවා. එතකොට අමුතුවෙන් ඔයාලට Dyson එකේ hair dryer එකට සල් වේදම් කරන්න ඕනේ නැහැ. ඉතින් බලන්න Dyson එක ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඇත්තටම ඔයගොල්ලෝ කොණ්ඩේට ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. කොහොමද කොණ්ඩේ ඩැමේජ් එක අපි හීට් කොණ්ඩේවත් කරනවා. බට් සාමාන්‍යයෙන් පාවිච්චි කරන අනිත් ප්‍රොඩක්ට්ස් වලට වඩා මේකේ ඉන්න ඩැමේජ් එක අඩුයි. ඉතින් ඔයාලගේ කොණ්ඩේ මොකක්ද කියලා තීරණය කරගෙන තේරුම් අරගෙන ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක ගන්න. මොකද Dyson එකක් සාමාන්‍ය $1 ඔස්ට්‍රේලියානු එකකින් $450 500කින් වැඩි. ඉතින් එතකොට ඔයගලන්ට පුළුවන් ඒ යොදවන සල්ලි හරියට අවශ්‍ය දේ බලලා යොදවලා ඔයගලන්ගේ ප්‍රොඩක්ට් එක තීරණය කරන්න. ඉතින් වීඩියෝ එක දෙක රැඳෙන්න ගොඩක් ස්තුතියි. පුංචි සද්ද වෙන පිටින් ආවා. ඉතින් පොඩි අයත් එක්ක වීඩියෝස් කරනකොට එහෙම තමයි. එහෙනම් ගිහින් එන්න ආයෙත් මේ වගේ ඔයගලන්ට යමක් දැනගන්න තියෙන වීඩියෝ එකකින් එන්නම්. මොන හරි මගින් තව දැනගන්න දේවල් තියෙනවා නම් වෙනද වගේම කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් ගිහින් එන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න. බයි.